ඔබට තැපැල් පාර්සලයක් තියෙනවා. ඒ තැපැල් පාර්සලය අපිට බෙදා ගන්න විදිහක් නැහැ. මෙන්න මේකට මේ ගිණුම් ගත වෙලා මේකට ලොග් වෙලා ඔයාගේ තොරතුරු දෙන්න කියලා. ඉතින් මේ වගේ අවස්ථාවක මේ මට ලොග් වෙලා මේවයි තොරතුරු ලබා දෙන අවස්ථාවකදී ඔයාගේ ගිණුම් හැක් කිරීමකට Facebook ගිණුම හැක් කිරීමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම වෙබ් අඩවියක මම දුටුව ළඟදී මේ විශාල ප්‍රමාණයක මේ දානපතියෙක් ගොඩක් එයා ගොඩක් දේවල් දෙන්න කැමතියි. එතකොට කියලා ඔයාගේ විස්තර දෙන්න කියලා. ඉතින් මේ විදිහට මොනහරි වීඩියෝ එකක් හරි දාලා අලුත් නිර්මාණයක් දාලා මිනිස්සුන්ගේ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු එකතු කර ගැනීමේ වංචාකාරී පිරිස් ගොනුගත වෙලා තියෙනවා. ඉතින් මේ අපි අන්තර්ජාලය හරහා හමු වෙන මේ වගේ පුද්ගලයන්ට දෙසරයක් හිතන්නේ නැතුව අපි හැඳුනුම්පත යවනවා. උපැන්න සහතිකය ඒ වගේ පෞද්ගලික ලියවිලි යවනවා. අපි හිතන්නේ මොකක් හරි අපිට මේ ප්‍රතිදානය ලැබෙනවා, මේ ශිෂ්‍යත්වය ලැබෙනවා, මේ දාන ලැබෙනවා, මේ ඩොනේෂන් එක ලැබෙනවා කියලා. ඉතින් පෞද්ගලික ලියකියවිලි වෙන පුද්ගලයෙකුට දාපු ගමන් එයා අපේ දේවල් වලට ඇක්සස් වෙනවා, විවිධාකාර වංචා ක්‍රියාත්මක වෙනවා, සිම්පත් ලබා ගන්නවා. ඉතින් ඒ වගේ ලොකු මූල්‍ය අක්‍රමිකතාවලට ලක්විච්චි විශාල පිරිසක් හම්බෙලා තියෙනවා මේ පෞද්ගලික ලියවිලි සහ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය හරහා නොදන්නා වූ පාර්ශ්වයන් සමග බෙදා ගැනීම නිසා. ඔබේ ওই කතාවත් එක්ක එක් පුද්ගලයෙක් දෙදෙනෙක් හරි මේ කියන කතාවෙන් ඈත් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි සමස්තයක් වශයෙන් කියන්නේ OTP එක. ඔයාට දෙන රහස්‍ය අංකය බෙදා ගන්නට එපා. ඔයාගේ පෞද්ගලික ලියවිලි කිසිම වෙලාවක හැඳුනුම්පත සහ උපැන්න සහතික වගේ පෞද්ගලික ලියවිලි වෙනත් වූ පාර්ශ්වයන් ආවරණය කරන්න එපා. සංවිධානාත්මක පිරිස් අපි හිතනවට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. නීතිමය ආයතන, නීතිය රකින්න ආයතන, නීති සම්පාදන ආයතන පවා අසරණ වෙන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මොකද උන් ඊට වඩා ඉදිරියෙන් ඉන්නේ. ඉතින් ජනතාව බලාපොරොත්තු වෙන මම පොලිසියට අද පැමිණිල්ලක් දැම්මා. හෙට වෙනකොට මගේ මුදල් අහපව් ලබා ගන්න. ඉතින් ඇත්තටම මේ මුදල් ලංකාවෙනුත් ගිහිල්ලා ඉවරයි වෙලා යනකොට. ඉතින් ඒ නිසා බොහොම කල්පනාවෙන් අන්තර්ජාලය පාවිච්චි කරන්නට ඕන. පෞද්ගලික ලියවිලි මොන හේතුවක් නිසාවත් නන්නන්නු තුන්වෙනි පාර්ශ්වයන් සමග බෙදා ගන්නට එපා.